ඔව්. සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් එකක් නැත්නම් ක්ලාස් එකක් RAM එකට ලෝඩ් කරගන්න ක්‍රම තුනක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. types of class loaders. හරි, මෙතන පළවෙනි එක්කෙනා තමයි bootstrap class loader. දෙවෙනි එක්කෙනා තමයි extension class loader. තුන්වෙනි එක්කෙනා තමයි app class loader. මෙතෙන්දී bootstrap class loader කරන්නේ Java SE library එක ඇතුලේ තියෙන classes RAM එකට load කරලා දෙනවා. extension class loader කියන්නේ Java SE library එක ඇතුලේම තමයි ඒක ඇතුලේ තියෙන extensions තමයි RAM එකට load කරලා දෙන්නේ. අපි example එකක් විදිහට ගත්තොත් example එකක් විදිහට driver manager වගේ වගේ extensions වලට අදාළ classes load කරලා දෙන මෙන්න මේ extension class loader. bootstrap class loader කියන Java land package එක ඇතුලේ තියෙන වෙන ඕනම extensions නොවන ඕනම class එකක් RAM එකට load කරලා දෙන මේ bootstrap class loader. app class loader නැත්තම් මේකට අපි කියනවා system class loader කියලා. system class loader නැත්තම් app class loader. මෙයා තමයි අපි ලියන classes RAM එකට load කරලා දෙන්නේ. හරිද? මෙතන මුලින්ම load වෙන්නේ bootstrap class loader එනවා. bootstrap class loader එල්ලලා Java SE library එක ඇතුලේ තියෙන classes RAM එකට load කරලා දෙනවා. ඊට පස්සේ extension class loader එනවා. extension class loader ඇවිල්ලා Java SE library එක ඇතුලේ තියෙන extensions වලට අදාළ classes වල තියෙන byte code එක RAM එකට load කරලා දෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් app class loader ඇවිල්ලා අපි ලියන classes වලට අදාළ classes වල byte code එක RAM එකට load කරලා දෙනවා. ඕක තමයි class load කරගන්න පිළිවෙල හරියට ගත්තොත්. මෙතන අපිට example එකක් විදිහට ගත්තොත් අපි මෙතන හැදුවොත් class එකක් car කියලා class එකක් හැදුවොත් ඒකේ තියෙනවා අපි ගමු public run කියලා method එකක් තියෙනවා නම් මෙන්න මෙහෙම තියෙනවා නම් අපි එතනට තව ගමු public void method එකක් විදිහට break කියලා. මෙන්න මේක class එක නම් අපි මේක නම් අපේ class එක. මේක නම් අපේ template එක. ඊට පස්සේ අපි වෙනත් class එක. අපි main class එක ගමුකෝ. class main class එක අරගෙන main class එක ඇතුලේ අපේ main method එක තියෙනවානේ. public static void main string args. අපි මෙතන ඔක call කළොත් new car කියලා අර class එක call කළොත් මෙන්න මෙහෙම new car කියලා අපි මෙන්න මේ class එක call කළොත් මේ class එකට අදාළ
බයිට් කෝඩ් එක තමයි RAM එකට ලෝඩ් කරලා දෙන්නේ. ඒක කරන්නේ මේ ඇප් ක්ලාස් ලෝඩ නැත්නම් සිස්ටම් ක්ලාස් ලෝඩ. මොකද අපි ලියපු ක්ලාස් එකක් තමයි මේ තියෙන්නේ. ඕක තමයි ක්ලාසස් RAM එකට ලෝඩ් කරගන්න පිළිවෙල. මේ තියෙන්නේ ඒ තුන.